හෙලෝ කට්ටිය. ඔන්න ඉතින් තවත් නයිට් කැම්පින් එකක් යන්න තමයි යන්නේ. අපි බලමු මේ සැරේ කොහෙද කැම්පින් කරන්න යන්නේ කියලා. ඉතින් ඔන්න මගේ බඩු ටික නම් මම ලෑස්ති කරගත්තා. දැන් තව කට්ටියක් එනකන් තමයි ඉන්නේ. මේ වෙලාවේ මම ඉන්නේ කුරුණෑගල නුවරපාර පිලැස්ස කියන අපේ ගමේ. ඉතින් බලමු කොහෙද මේ සැරේ යන්න හදන්නේ කියලා. ඔන්න මම දැන් ඉන්නේ කටුගස්තොට. ඔන්න මම පිලැස්සේ හිටියේ කුරුණෑගල නුවරපාර පිලැස්සේ හිටියේ. දැන් ඉන්නේ මම කටුගස්තොට. අපි යන්නේ මැද මහනුවර තැනකට තමයි අද කැම්පින් කරන්න වෙලා ගිහිල්ලා තියෙන. අද සමහර විට අපි කැම්පින් කරන තැනට යද්දී රෑවේ. මං හිතන විදිහට රෑවේ. ඉතින් අපි බලමු උදේට තමයි බලා ගන්න වෙන්නේ අනිවාර්යයෙන්ම වටපිටාව මොන වගේ ලස්සනක් තියෙයිද කියලා බලමු. අපි එක සෙට් එකක් පිටිපස්සෙන් එනවා. එතකොට අය සෙට් එකක් පිටිපස්සෙන් එනවා කාර් එක. බයික් දෙකයි කාර් එකයි තමයි යන්නේ. බලමු මේ කට්ටියත් ආවට පස්සේ අපි බලමු. කට්ටිය වඳුරගමු පස්සේ. ඔන්න අපි පොලිසිය නැවතුණා. පොලිසියනුත් ඇල්ලුවා යද්දි. කොහොමද දන්නේ හැබැයි? සාමාන්‍ය පිටකන. ඉතින් අපි යනවා දැන්. යන ගමන් ඉන්නේ. දැන් ඉන්නේ පරලියද්ද තෙල්දෙනියේ. දැන් ඉන්නේ තෙල්දෙනියේ. අපි යන්නේ අවශ්‍ය කරන බඩු ටික ගන්න. උයන්න කරන්න කියන ලොකු දේවල් නම් කරන්නේ නැහැ. පොඩි පොඩි ඒවා ටිකක් තියෙනවා බඩු ටිකක් ගන්න. ඒ ටික ගන්න යන්න තමයි යන්නේ. යනවද? ඔව්. පොඩියක් ඇදෙන්නේ. ලිස්ට් එක මල් ළඟ තියෙනවා. එන්න තියෙනවා බඩු ලිස්ට් එක. සීනි මේකේ නේ නැතේ තිය. ආයේ කෝපිනේ. මෙන්න මෙයා තමයි මං කිව්වේ. අනේ. මේ කෝකද හොඳ කෝපි එක? මේක?
ඕක නෑ නේද? ඒක තමයි කියන්නේ. ආ ඒක ගන්න. ඒක හොඳයි මම මෙතන ඉන්නේ කොහොමද? සිස්ටම්. මෙච්චර මදි නේද? ඔය ඇති. මේ ටික ඔව් මදි. මම බොන්නේ නැහැ. ඉතින් බොබොන් නැත්තම් මම බොන්න තීටි තියලා. ඔච්චරෝනේ මේක මදිද? මදි එනේ. ඇති. මදි. මේ කෝපි කොච්චරද මේ? 100. 100 මේ ඇති නේ 100. මේ උඹේ ලිස්ට් එක ගනින්කෝ. මේ 100ක් ඇතිද? ඇති. බිස්කට් ගත්තද? සොසේජස් එකේ පරිප්පු ගත්තනේ. ඔව්. පරිප්පු හරි නූඩල්ස් ගත්තා. නූඩල්ස් හරි ගම්මිරිස් ඕනේ. කෑමක් තියෙන්නේ මදිද? ලුණු ඉස්සෝනේ. ලුණු ගත්තද? නෑ. මේ පොල් කිරි තියෙන පොල් නෑ. අනේ බාබකියු එකට චිකන් ටික ගත්තා. උතන ඒ බඩු ටිකක් යනවා පහල. මස් ගත්තා. පරිප්පු ගත්තා, මස් ගත්තා, පේරු පෙඩ ගත්තා, කබ් ගත්තා, කෝපි ගත්තා, ගත්තා, හොන්ඩක් ගත්තා, විස්කට් ගත්තා. පිටිපාන් ගත්තා. අපි බොරුවට උඹෝ කියලා එක්කන. නටන්න නෙමෙයි. පුළුවන්. මේ කපල ඉවරයි දැන් අද වැඩි ඉවරයි. අනේ කිය. ඔන්න තෙල් දෙනියෙන් තමයි අපි කණ්ඩ අනම්මනම් බඩු ටික ගත්තා. දැන් යන්න තමයි තියෙන්නේ පොඩ්ඩක් රැ වුණා මං කීවේ. අනිවාර්යෙන් මේ කැම්පින් එකේ අපි කරන කැම්පින් සයිට් එකට යද්දිත් රැ වෙනවා කියලා මං කීවේ. අන්න ඒ වගේම අනිවාර්යෙන්ම රැ වෙනවා. දැනටමත් රැ වෙලා තියෙන්නේ. දැන් වෙලාව 6:25යි. එහෙන් තවත් රැ වෙයි. මං කිව්වේ හෙට උදේට තමයි view එක තියෙන්නේ. හැබැයි මෙතෙන්ට අද හඳ තියෙයි. හඳ භාගයක් තියෙනවා දැනටත්. හඳ තියෙයි ඈ. නෝදෝ මේක ඕෆ් කරන්න මේක. කීවා වගේම රැ වුණා නේ. ආයි දාන්න මේක ෆෝන් එකට. ඒ පොඩ අතේ තාක් රෝල කරන්න. පොඩ අඩු කරන්න. ඉතින් මේ වගේ ගමනක් යද්දී මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම වෙනවා. මොකද මම 4 wheel vehicle නෙමෙයි. ඉතින් පොඩ්ඩක් වාහනේ හීට් වුණා වතුර ටිකක් දාගෙන යන්න තමයි යන්නේ. දැන් හොඳටම කරවල වෙලා තියෙන්නේ. රෑ වෙලා කැම්පින් සයිට් එකට දැන් යන්න තමයි යන්නේ. බලමු. දවල්ට හෙට තමයි මේ සම්පූර්ණ සුන්දරත්වය බලා ගන්න වෙන්නේ. අද ඔන්න මෙතෙන්ට ට්‍රැවල් කරන එක විතරයි අපිට අද දවසේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අද රෑ පහන් වුණාට පස්සේ බලමු මොන වගේ ලස්සනක්ද තියෙන්නේ කියලා. කොහෙද දන්නවද? බලමුකෝ. හොඳටම රෑ වෙලා තියෙන්නේ. දැන් ඔන්න පාර බලාගෙන හොයාගෙන යන ගමන් තමයි අපි ඉන්නේ. මේ පේනවා මැප් එකක් දාගත්තා, ගමේ අයගෙනුත් දාගත්තා. මැප් එකේ පොඩ්ඩක් පිස්සු ගෙලිනවා. අපි යනවා දැන්. බලමු. ඔන්න ඉතින් සීතල කෙවින් එනවා අපි ළඟට. බලමු. මේ පාරවල් ඉතින් දවල්ට හවසට එහෙම දිව්‍ය ලෝක. නමුත් අපිට පේන්නේ නැහැ. මොකද මගේ ගමන් තියෙන්නේ රෑනේ. දැන් බලන්න ඔයාලා බලනවා ඇති කලින් වීඩියෝ එකෙත් රෑ යනවා. දැන් මේකෙත් ඔන්න රෑ යනවා. මොකද මට කාල වේලාවත් එක්ක තමයි මේ සියලු දෙයක්ම කළමනාකරණය කරගන්න ඕනේ. ඉතින් පොඩ්ඩක් හරි කළමනාකරණය කරගෙන තමයි මේ වගේ
වීඩියෝ එකක් ගේන්න මේ වගේ තැනකට යන්නේ. වීඩියෝ එකක් ගේනවා. වීඩියෝ එක ගේන්නේ අමතරව. නමුත් මම යන්නේ මේක විඳින්න. මම හරිම කැමති දෙයක් තමයි මෙන්න මේ ජීවිතේ විඳින්න. ඉතින් අපි බලමු. මම තාම කීවේ නෑ තැන. තාම තැන කීවේ නෑ. උඩටම ගිහිල්ලා මම කියන්නම් අපි අද කොහෙද කැම්පින් කරන්න යන්නේ කියලා. ඉතින් මේ පැත්තට මේ මාරම view එකක් තියෙන්නේ. පට්ටම සීතලක් දැන් තියෙනවා. හොඳේ. පට්ටම සීතලක් තියෙනවා. මේ පැත්තේ පාර. ඔයාලට පොඩි නිගමනයක් ගන්න පුළුවන් දවාලක කොයි විදිහට ගත්ත කියලා මේ පාරක. අපි හෙට උදේ එද්දි බලමුකෝ. අද රෑ පහන් කරලා හෙට උදේ එද්දි බලමු මොන වගේ ලස්සනක්ද තියෙන්නේ කියලා මෙන්න මේ පාරේ. ඉතින් ඔන්න කැම්පින් කරන තැනට ආවා. පොඩක් රෑ වුණා. ඉතින් කරන්න දෙයක් නැහැ. මම කලින් කිව්වා වගේ අර කාල වේලාවත් එක්ක හැම දෙයක්ම බැලන්ස් කරගන්න බෑ. මාරම ලස්සනයි. මේ රෑ වුණා මාරම ලස්සනයි. ඔය යන්න දෙපා. මේ තව හරවපන්. එල්ල කිරි. නැත්තම් ඔව් ඒ කට්ටිය තමයි ඉන්නේ. ඔන්න තැනට ආවා. මේ කොහෙද කියලා හෙට උදේට තමයි ලස්සන වටපිටාව බලන්න වෙන්නේ. ඉතින් මම දැන් කියන්නම් මම අද කැම්පින් නයිට් එක කරන්න ආවේ කොහටද කියලා. අපි අද ආවේ කැම්පින් කරන්න නුවර මැදමහා නුවර වැව තැන්නට. ඉතින් ඔන්න නුවර වැව තැන්නට තමයි අපි අද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙද්දි මාරම හුලඟක් තියෙනවා. මාරම ඇඟට සීතලක් තියෙනවා. ඉතින් මෙන්න මේ සුන්දර වටපිටාව මෙන්න මේ පැත්තෙන් පේනවා. මාර ලස්සන view එකක්. මේක හෙට උදේට තමයි බලන්න වෙන්නේ. එතකොට මෙතනින් මෙන්න මේ පැත්තෙන් තියෙනවා වැව තැන්න කියලා නම හැදෙන්න මූලිකත්වය ගත්ත වැව. එහෙම නැත්නම් විල. මෙන්න මේක මේ පැත්තෙන් තියෙනවා. එතකොට මේ පැත්තෙන් තියෙනවා ලස්සනම view එකක්. අපි හෙට උදේට බලමු මේ පැත්ත මොන තරම් සුන්දරත්වයක් තියෙනවද කියලා.
ඔන්න බාබකියු ටික දාන්න බාබකියු ග්‍රිල් එක රෙඩි කරා. ඊට පස්සේ චාකෝල් ටික දැන් ඇවිලිලා තියෙනවා බාගෙට. ඉතුරු ටිකත් ඇවුනාට පස්සේ චිකන් ටික දාලා සොසේජස් ටික බෙදලා ගන්නවා. මාර ලස්සනක් තියෙන ඉතින්. සිසිලස මේ ලස්සන බලන්න පුළුවන් හෙට උදේට තවත්. මෙන්න මෙතන එක කැම්පින් ටෙන්ට් එකක් තියෙනවා. ඒක ඇතුලේ ඉන්නවා කවුද? පැතුම් ඉන්නවා, අය මලින්දු ඉන්නවා. උන් දෙන්න හොල්මන් දෙක වගේ අපිට පේන්නේ. එතකොට මෙතන තව කැම්පින් ටෙන්ට් එකක් තියෙනවා. ඉතින් රෑ පහන් කරන්න තමයි තියෙන්නේ. ඉන්න මේකුත් තියෙනවා තව. ඔව් බැටරි charge කරලා නේද? දවසක් කියන්න පුළුවන්ද? දවසක් ඈ රංගයි මේක නම් හරි නෑ එකවර ගිහලා වෙන්නකෝ. කොහෙද? නෑ ඔස්සන. දැන් මොනවද ඔයාලට ඕනේ? ඇවිල්ලා නැද්ද? ඇවිල්ලා එහෙනම් තියමු අරගෙන. ඕනේ දේවල් දෙන්න. මල්ලි චිකන් ටික දෙන්න. මේ වතුර දාලා මොකද පුරවන්න තියෙනවද? ආ. මොනවාද? වෙන්න හැලෙනවා මේක. ආ ඒකට ගලක් තියෙනවා. අතරේ. දෙන්න එමේ ගොල්ලක් අතරේ. බලහන් බල්ල දෙන්න උඩ තියලා තියෙන එක වෙන්නේ. ඔන්න චිකන් ටිකත් ළඟටම ආවා. හදන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න මේවා ටික ගහගත්තා. ටෙන්ට් ටික ඊට පස්සේ බාර්බිකියු එක හදාගත්තා. මෙන්න හඳ තියෙනවා. වට්ටම උලඟක් තියෙන්නේ හොඳේ. මාර්ම උලඟක් තියෙන්නේ. මම පොඩ්ඩක් ආව මේ පැත්තට මේ පැත්තේ ඔන්න හෙට බලන්නකො හෙට දවල්ට කොහොමද හෙට උදේට මොන වගේ view එකක් තියෙයිද කියලා කොහොමද ලස්සන නේ සුපිරිනේ ඔන්න ආපහු මම ටෙන්ට් එක පැත්තට යනවා බොහොම අමාරුවෙන් ටෙන්ට් එක ගහගත්තේ මොකද හුළඟ වැඩි අද හුළඟ වැඩි දවසක් අපි ඇවිල්ලා ගැහුවෙම හරියටම හුලං කපොල්ල තියෙන තැන. ඉතින් කරන්න දෙයක් නැහැ. ඔක්කොම එතන සූදානම් කරගත්ත නිසා එතනම කොහොම හරි ගැහුවා ටෙන්ට් එක. ටෙන්ට් එක නෙවෙයි ටෙන්ට් දෙක. ඉතින් බාබකියු එකත් අර පැත්තේ යනවා එතෙන්ට යන්න. බාබකියු එක අපි දාන ගමන් ඉන්නේ. මස් ටික හොඳට පුච්ච ගන්න ඕනේ. හොඳ සුවඳක් තියෙනවා. ඔන්න මේ බාබකියු එක නම් බාබකියු වෙලා තියෙනවා මේ චිකන් එක. ඉතින් අපි ඒක පැත්තකින් තියාගන්න ඕනේ. අපේ කට්ටිය එක වැඩ. සමහර කට්ටිය එක්කෙනෙක් ඉන්නවා නිදි. සමහර එක්කෙනෙක් ඉන්නවා ටෙන්ට් එක ඇතුළට වෙලා ඉන්නවා. සමහර අය වතුර හොයනවා. සමහර අය නොයෙකුත් දේවල් කරනවා මෙතන ඇවිල්ලා. ඉතින් මෙතන මේ ෆීලින් එක මම විඳින ගමන් ඉන්නේ. මේක තමයි මම කැමතිම. ඉතින් වැවතැන්න කියන්නේ හරිම සුන්දර තැනක්. අපි බලමු මොන වගේ සුන්දරත්වයක් තවත් තියෙයිද කියලා රැය පහන් වෙද්දී. කොහොමද ඉතින් හඳ බලන්නකො ලස්සන මගේ පිටිපස්සෙන් පායලා තියෙන විදිය. ඉතින් වැව තැන්න මාරම ලස්සනක් තියෙන්නේ. හෙට උදේ මීට වැඩිය ලස්සනක් තියෙයි. ඉතින් වැව තැන්න ගැන පුංචි දෙයක් කියනවනම් වැව තැන්න
නුවර දිස්ත්‍රික්කයේ මැද මහනුවර තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් නුවර ඉඳන් කිලෝමීටර් 37ක වගේ දුරක් තමයි තියෙන්නේ. කිලෝමීටර් 37ක් කියන්නේ පැයයි විනාඩි 27ක්. පැය විනාඩි 30ක් වගේ පුංචි කාලෙකින් එන්න පුළුවන් නුවර ඉඳන්. ඉතින් කට්ටියක් එක්කෙනෙක් ඉන්නවා මෙතන අද නිදාගෙන. එතකොට කට්ටියක් අය තව එක්කෙනෙක් මේක ඇතුලේ තව එක්කෙනෙක් බාබකියු මේව කරනවා. කට්ටිය එක එක ලෝකවල. ඉතින් මාරම ලස්සනක් තියෙන්නේ. මෙතන උන් අපේ බාබකියු එක යනවා මෙතන මේ. අපේ බාබකියු එක මෙතන යන්නේ. බලන්නකෝ ලස්සන සුවඳ. ඔන්න බාබකියු එක. වැව තැන්නට එළි වුණා. ඉතින් ඔන්න වැව තැන්නට එළි වුණාට පස්සේ තමයි වැව තැන්නේ හරිම සුන්දරත්වය බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න තියෙනවා view එක. බලන්න කොහොමද කියලා. මෙන්න වැව තැන්නට තියෙන view එක තියෙනවා. මේ පැත්තෙන් අපිට පේනවා රන්දෙනිකල ජලාශය. ඒ වගේම නුවර පැත්තට වෙන්න තියෙන සියලුම දෙයක්ම දැන් පේනවා. මොකද මීට ටික වෙලාවකට ඉස්සෙල්ලා තිබ්බේ මීදුම. ඉතින් මීදුම පරයා මේ වෙද්දී ඔන්න මීදුම නැති වෙලා ගිහිල්ලා එනවා එළිය. ආවට පස්සේ ඔන්න දැන් පේනවා අපිට වටපිටාව දැන් පේන්න ගන්නවා. ඉතින් බලන්නකෝ මොනතරම් ලස්සනක්ද මොනතරම් සුන්දරත්වයක්ද තියෙන්නේ කියලා වැව තැන්නට. ඉතින් ඔන්න වැව තැන්න කියලා නඹ වැටෙන්න හේතු වෙන ලොකුම දේ තමයි මෙතනින් එහා පැත්තට වෙන්න තියෙන්නේ. ඉතින් මොකද්ද කියලා බලන්නකෝ. මෙන්න තියෙනවා. මේ තියෙන්නේ වැව තැන්න කියලා නම වැටෙන්න මූලිකම හේතුව වෙන්නේ මෙන්න මේක. ඉතින් මෙන්න මේ වැව නිසා තමයි වැව තැන්න කියලා නම වැටෙන්නේ. ඉතින් මාරම සුන්දර පරිසරයක් තමයි තියෙන්නේ. පේනවා ඇති ඔයාලට. මේ තියෙන අපි ඊයේ කැම්ප් කරපු තැන. මාරම ලස්සනක් ඉතින් තියෙන්නේ වැව තැන්නේ. වට පිටාවම බලන්නකෝ කොහොමද ලස්සන කියලා. ලස්සනයි නේ. මේක තමයි වැව තැන්නේ තියෙන සුන්දරත්වය. මාරම හැඩයක් තමයි මේ පරිසරය ගන්නෙ. මොකද මේ පරිසරවල් කියන්නේ මාරම ලස්සනයි. ඉතින් මේ පරිසරය ගැන ඉගෙන ගන්න අපිට වෙනම කාලයක් යනවා. බලන්නකෝ. ඈතින් පේන කඳුපන්ති. එතකොට මේ පැත්තෙන් පේන ජලාශය. මේ දේවල් අපේ ලංකාවේ විතරක් තියෙන දේවල්. මේවා වෙන රටවල නැහැනේ. ඒක නිසා මේ රටවලට වෙන රටවල නැති ලංකාවේ විතරක් තියෙන මේ අපේ දේවල් අපිම රැක ගන්න ඕනේ. ඉතින් මේ තැන් වලට ආවට ගියාට කමක් නැහැ. නමුත් මේ දේවල් අපිම රැකගෙන අපි මේ තැන් වල විඳින්න ඕනේ. උදේම කෝපි එකක් බීවා. ඉතින් මේ ඇඟට දැනෙන මාරම හැඟීමක් තමයි මේ වැව තැන්නේ තියෙන්නේ. උදේට දැනෙන්නේ වෙනම හැඟීමක්. රැට දැනෙනවා වෙනම හැඟීමක්. සවස් වරුවට දැනෙනවා වෙනම හැඟීමක්.
ඉතින් මේ වැව තැන්න කියන්නේ හොඳම තෝතැන්නක් කැම්පින් කරන කැම්පින් පිස්සන්ට. ඉතින් ඔන්න මගේ පිටිපස්සෙන් මේ පැත්තට පේනවා අපිට රන්දනිගල ජලාශය. එතකොට රන්දනිගල ගම්මානය මේ ටික අපිට හොඳට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් එහාට තෙල්දෙනිය නගරය ওই පැත්ත අනිත් පැත්තට වෙන්න ඒ ටික බලා ගන්න පුළුවන්. මේ පැත්තෙන් තවත් කඳු පන්ති කිහිපයක් මේ වගේ මාරම ලස්සන පරිසරයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ප්ලාස්ටික් නේ. මම මාත් පාවිච්චි කරේ ප්ලාස්ටික් කප් එකක්. ඉතින් මේක මම දැන් දාලා යනවා ඔහේ තැන් තැන් වල. ඔයාලා හිතනවද මම එහෙම කරයි කියලා? නෑ. මම ඒ දේ කරන්නේ නෑ. මොකද මම මේ පරිසරයට මාරම ආදරේ මිනිස්සෙක්. ඉතින් ඔයාලත් ආදරේ කරන්න මේ වගේ තැනකට එනවනම් මේ වගේ දේවල් පාවිච්චි කරන්න කමන්නේ නෑ. පාවිච්චි කරාට කමන්නේ නෑ. මොකද අපිට පහසු දෙන්නේ. පාවිච්චි කරලා ඉවරලා මේ දේවල් එක්ක පුලුස්සලා යන්න ඕනේ. එහෙම නැත්නම් නැවත අරගෙන යන්න ඕනේ. එහෙම නැත්නම් මේ තැන් වලට එන්නේ නැතුව ඉන්න ඕනේ. ඉතින් අපි යමු වැව පැත්තට. ගිහිල්ලා බලමු මොන වගේ සුන්දරත්වයක්ද තියෙන්නේ කියලා. මෙන්න මේක තමයි වැව තැන්න කියලා නම හැදෙන්න මූලිකම හේතුව වෙලා තියෙන්නේ. දැන් මේ දවස්වල නම් පායන නිසා වෙන්න ඕනේ. වතුර ගොඩක්ම අඩු වෙලා තියෙන්නේ. ඉතින් අපි හිටියේ අර පැත්තට වෙන්න. මෙතෙන්ට මාර ලස්සනක් තියෙන්නේ. මේ බලන්න මේ ගස්. ඉතින් මම දැන් ඉන්නේ වැව තැන්නේ. ඉතින් ඔන්න වැව තැන්න කියලා නම වැටෙන්න හේතු පාදක වෙච්ච තැන තමයි මම මේ වෙද්දී ඉන්නේ. ඉතින් බලන්නකෝ මගේ පිටිපස්සෙන් ඔයාලට පේනවා වැවක්. ඉතින් මේ වගේ කන්දක් මුදුනේ වැවක් තියෙනවා. ඒ වැව ගාව තව තැනි තලාවකුත් තියෙනවා. ඔන්න වැව තැන්න කියලා නම වැටෙන්න හේතුව අනිවාර්යෙන්ම මෙන්න මේ වැව වෙන්න ඕනේ. ඉතින් බලන්නකෝ. ඒකෙත් හැටි කන්දක් උඩ ලස්සන වැවක් තියෙනවා. මාරයිනේ. ඉතින් මේ පරිසර මාරම ලස්සනයි. ඉතින් මම මේ ආස මේකනේ. මේ වගේ තැනකට එන්න මොනතරම් වැඩ තිබ්බත් කාර්ය බහුල වුණත් මේ වගේ තැනකට එන්න මම හරි කැමතියි. ඉතින් දැන් වෙලාව උදේ 9ත් පහු වෙලා ඉවරයි. නමුත් තාමත් අර වයිබ් එක ගියේ නැහනේ. කලින් තිබ්බ අර සීතල නම් ටිකක් දැන් නැති වෙලා ගිහිල්ලා තියෙන්නේ. අවු රශ්මිය වැටුණා. ඉතින් ඉතින් අර තිබ්බ වයිබ් එක අඩුන්නේ. තවත් ඉන්නමයි හිතෙන්නේ මෙතන. මාරයි හලෝ. ඇත්තමයි මේ පරිසරවල් කියන එක කොහොම කවදානම් විඳලා ඉවර කරන්නද කියලා මට නම් හිතෙන්නේ. වලාකුළු වලටත් උඩින් අද උදේ අපි හිටියේ. වලාකුළු වලටත් උඩින් තමයි අපි හිටියේ. අන්න පොඩක් අනිත් පැත්ත බලන්නකො. මේක තමයි වැව තැන්න කඳුරු භූමිය. ඉතින් මේ හරියට කැම්පින් කරන්න පුළුවන්. එතකොට මෙතනින් උඩ අර පැත්තේ ඒ ටිකෙත් කැම්පින් කරන්න පුළුවන්. ඕන තැනක ඉතින් මේක කැම්පින් කරන්න පුළුවන්. රජයේ අවසරය තියෙනවා. ආවට කමන්නේ. ඉතින් මේ වගේ ගස් කොළන් කපන ඒවා ඊට පස්සේ පරිසර විනාශ කරන ඒවා නම් මනම් ඒ දේවල් නැතුව ඇවිල්ලා විදලා යන්න පුළුවන් ඔයාලට. මේක කැම්පින් කරන්න ආසාවෙන් ඉන්න කැම්පින් කරන අයට හොඳ තෝතැන්නක් තමයි මේ වැව තැන්න. ඉතින් බලන්නකොනේ මේ පරිසර මොන තරම් ලස්සනයිද කියලා. යන්න හිතෙන්නේ නැහැ මේ තැන්වල. ඉතින් මේවා තමයි ඉතින් අපේ උරුම. බලන්නකො අර පැත්ත ඔය.
මොනතරම් සුන්දරත්වයක් මොනතරම් ලස්සනක් තියෙනවද කියලා. පහ මාරු නෑ මාරයිනේ. ඉතින් ඔන්න වැව තැන්න කියලා නම වැටෙන්න හේතුපාදක වෙච්ච තැනට ගියා. ඒ තැන ඉඳන් මං කැම්පින් කරපු ඊරෑ කැම්පින් කරපු තැනට යනවා. අපි යමුකෝ බලන්න. දැන් මාත් එක්ක ඊයේ ඇවිල්ලා මේ ඊයේ රෑ පහන් කරපු මේ මොහොත දක්වා ඉන්න සෙට් එකම බලන්න. ඔන්න මම පුංචි පොඩ්ඩක් පෙන්නන්න. ඔය අන අතරතුරේම දෙයක් පෙන්නන්නද? බලන්නකෝ. කොහොමද හුදකලාව තියෙන ගහ. ඉතින් දැක්කනේ මේ පරිසරවල වල තියෙන හැම දෙයක්ම වගේ හරිම ලස්සනයි. දැන් මෙතන මේ මම පෙන්නුවා කලින් ගහ. ඒ ගහ වෙනම ලස්සනක් තියෙනවා ඒ ගහේ. අන්න ඒ වගේ හැම තැනකම මොකක්ම හෝ විශේෂත්වයක් තියෙනවා මේ පරිසරයකට ආපුවම. ඉතින් අපි යමුකෝ මේ පැත්තට. ඊ අපිත් එක්ක ආපු කට්ටිය කවුද කියලා අඳුරගන්න. අර කට්ටිය තැන් වල ගිහිල්ලා. තව ටිකකින් මේ වැඩේ කරමු. ඉතින් ඊයේ මෙන්න ඊයේ රෑ පහන් කරේ මෙන්න මෙතනනේ. බලන්නකෝ. කොහොමද කියලා. ඔන්න. එක ටෙන්ට් එකක් තිබ්බා ඒක ගැලවුවා. දැන් මෙන්න මගේ සංචාරක සංගයා ඉන්නවා. ඊයේ අපි කැම්පින් කරේ ඔන්න මෙතන තමයි. ඉතින් මෙව්වා සල්ලි වලට ගන්න බෑනේ. මේ ජීවිත සල්ලි වලට ගන්න බෑ. ඉතින් මරු අර උදේ ගිය පැත්ත ඔන්න ඊටත් වැඩිය දැන් පේනවා මේ. බලන්නකෝ. ඔන්න අපි දැන් පොඩ්ඩක් කැලේ පැත්තට යන්නේ. කැලේ පැත්තට ගිහිල්ලා බලමු. මට ෆොටෝ එකක් ගහන්න මහර ආසාවක් තියෙනවා. ඒ ෆොටෝ එක ගහගන්න තමයි මම මේ යන්නේ. ෆොටෝ එක ගහන්න ඒ වගේ හොඳ ගහක් තියෙයිද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. සෙන්රෙන්ඩයන් ගස් නැග්ගේ නෑ ගොඩක් කාලෙකින්. නමුත් මේ ෆොටෝ එකත් ගහන්නම ඕනේ කොහොම හරි. මොකද මං ආසාවෙන් ඉන්න ගහන්න ඉන්න ෆොටෝ එකක්. එන කල්ලින්ද හොඳ ගහක් බලා ගන්න ඕනේ. ඔන්න ගහකට නගින්න තමයි හදන්නේ. පොඩි try එකක් දීලා බලමු. මේ ෆොටෝ එක මං ගහන්න හින කල්ලි නම් බලන් හිටපු එකක්. ස්තිරාවටම. පට්ට කාලෙකින් ඔය ගහකට නගින්නේ. Hả? Nè. ඔන්න මගක් නැග්ගා. බලන්න ඕන හොඳ හයිය අතු තියෙන එකක් බලලා නගින්න ඕනේ. මාරහති.
ගහකට නගින්නේ පට්ටම කාලෙකින් හොඳේ. ඉතින් මට හිතෙන විදිහට මෙතනින් එහාට මට යන්න බෑ මොකද මගේ බරත් එක්ක ඔයාලට බලමු මේ view එක බලමුකෝ පේනවද කියලා. නෑ ඒ පේන්නේත් නෑ. ඉතින් උත්සාහය ව්‍යර්ථ වෙනවා. මේ ෆොටෝ එක වැවතැන්න ගන්නත් බෑ. බලමු මේ ෆොටෝ එක අපි මගේ මොන ට්‍රැවලින් බ්ලොග් එකේද ගන්න පුළුවන් කියන එකත් බලමු. වැවතැන්නෙත් ගන්න බෑ ඒක. try කරා හරියන්නේ නැහැ. දැන් ගහම උඩ ඉන්නේ මෙන්න පහළ. ගහ උඩ ඉන්නේ. ගහ උඩ ගන්නත් බෑ. දැන් ඉතින් ආපහු ගහෙන් පහළට බහින්න තමයි තියෙන්නේ. සෙන්ඩ්‍රමල්ලි කෝකද මේක අරගහේනේ හැබැයි try එකක් දුන්නොත් බැරි වෙන එකකුත් නැහැ නේ ඒකේ. ඔව් අරකටද 2019 2013 වගේ මෙහෙ ආවනම් මාරු වෙන්න තිබ්බා. දැන් බෑ. ඈ? අතනද හිටියේ? ඔව්. ඌ වැඩ්ඩා. හොත් YouTube සීන් එකේ තමයි ඉන්නේ. හා. ඌට කෙලියද? දිරපොතර අඩි දෙනවා. ඔයි බම්. ඔන්න ගහෙන් බැස්සා. උත්සාහය ව්‍යර්ථ වුණා. යා. යා. මේ පේන view එක බලන්න මේ. අද ගෙනින්ද සපටම නේද ඔය? මේ හරියට ඉඳලා සපට නේ. අය අතනත් හිටියේ සපටම. ඉතර යන්නේ නේ. අපිට නෝ. ඇතුළට යමන්කෝ බයික් එකේ මම ඉස්සෙල්ලා ගියා ටික දුර. මම මොනවාරි වගේ බැරි නේ. බහලම් පයින්නවා කියන්නේ පයින් බැරි බයික් එක එතනින් තා ගන්න. උරින් දාමු කියන්නේ. ඔව් උරින් දාලා. ඇතුලෙන් තමයි යන්නේ මම මේ ආයෙ පොඩ්ඩක් මේ උඩ පෙන්නන්න අපේ කට්ටියට. මෙන්න මේවා කනවා. ඔව්. මාදයි. මේවා හැදෙන්න කඳුවල. මේකට කියන නම නම් දන්නේ නැහැ. මේක හොඳයි කිව්වා සීනි වලට. මෙන්න ශාකේ. මෙදි. නම දන්න කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න.
ඔය ඉරිච්ච කොලේ කන්න එපා අනිත් ඒවා ටික කනවා. යා. උඹට කකුල් වලට අමාරුනේ. බාටයක් දෙයක්වත් නැතු. අපි මේ වෙයි ගියේ නේ. මවුදී අතෙන්ට නිකන් ඇවිල්ලා ගියේ. මොකෝ කියන්නේ සර් දෙන්නත් එක මේ ගහට නගමුද? ඈ? මේ තියෙන්නේ? පුළුවන්. මේ එනවා. ෆෝන් එක බිමින් තියලා. ඔයකින් තියන්න. නයිත් ගහකට නගින්න යන්නේ. මේක ලුගන්න යනවද? ඔව්. මෙතනින් මේ ටික නැගගත්තා නම් හරි. මල්ලි මේ චුට්ටක් ගන්නවා මම මෙතෙන්ට නැග්ගට පස්සේ දෙනවා. වැවතැන්න නෙමෙයි ගස් බ්ලොග් එකක් වගේ. නැග ගන්න බෑ. එතනින් නගින්න බෑ මං ගිහිදී. බලමු. Try and try. One day you can fly කියනවනේ. අත්ත බින්දෙයි පය බුරුලෙන් තබන්න හරි කෝ ඕක දීලා උඹ නේද හරි පේනවනේ එල්ලිලා ඉන්නේ මම අම්මෝ ඈ ඔන්න මෙතෙන්ට තියෙන්නේ ඔන්න ওই වගේ view එකක් මාරයිනේ ඔව් ඉතින් ඔතෙන්ට පේන ඇති හොඳට ඊටත් වැඩිය ඔතෙන්ට ඔන්න මාත් ඔය අත් දිගේ එන්න පුළුවන් නේ එතනින් එහාට යන්න එපා ඔය ඇති ඈ ඔතනින් එහාට යන්න එපා අනේ ඉන්ට හොඳයිද හා ඈ කොහෙටද හරි අපි බහිමුද ඔහොම ඉන්න නැත්තම් සෙනුරා
දැන් බහින්න යන්නේ. ඒක ඇති. මෙතනින් එහාට යන්න මට බයයි. බහිමු. එහෙනම් මට ඉස්සෙල්ලා නැග්ගේ නේද? මට ඉස්සෙල්ලා නැග්ගා කීවේ? මට ඉස්සෙල්ලාම එහෙනම් නගින්න බහින්නකෝ. බහැලා ඉවරලා මාවත් ආ ඒකත් බයින ඒගොල්ලන් බැස්සයි මේ හයිය. කැමරාව එන ඉන්න ඉතල බලමු try එකක් දීලා. කැමරාව ආරක්ෂා කරගන්නත් ඕනේ. මාව ආරක්ෂා කරගන්නත් ඕනේ. පැන්නා. වැටුන්නේ නැහැ පැන්නා හොඳේ. වැටුන්නේ නැහැ පැන්නා. කුණු කට්ටෝ එහෙම ඉන්නවත් දන්නෙත් නැහැ. සපත් දැක්කත් දාලා නෙවෙයි ඉන්නේ. ෆෝන් දෙකට පයින්ද තිබ්බේ. ඉතින් කන්නඩි දෙයි. හොෂාන්ගේ. හරි. ඔන්න ගස් දෙකකටම නැග්ගා. යතුරු. මෙන්න මෙතනත් යා. මං හිතන්නේ ඉස්සර මේ පැත්තටත් ඇවිල්ලා තියෙනවා. ඔව්. ඈ? ඔව්. නැත්නම් මේ විදිහට පහර දෙන්න විදියක් නැහැ නේ. බල්ලෙක් වගේ. ඔව්. මේක වැඩි. යනවා ඉස්සරහට. කොහෙද ගිහලා ටික දන්නේ. කොහෙන් නවතීද දන්නේ නැහැ. පේනවනේ. නూరే දියා මට තමයි. ඒ සජිත් පාතලි මේ ගියා ඉන්නට. ඇයි මේ බලන්නකො මේ ගලේ ලස්සන වැල් වැටිලා මේ මාරව ෂයින් එකක් තියෙන ගලක් මේක. බිමත් බලාගෙන ඉන්න උනේ සෙනුරා සර්පයි ඉඳ තියෙනවා. ඒක නිසා නෑ ගල් ගුහාවක් වගේ එකක් තියෙනවා මේ. ඔව් මම නම් හිතන්නේ වැව තැන්නේ ආපු කවුරුත් මේ වගේ ඇවිල්ලා ඇති කියලා. බලන්නකො වැල් තියෙනවා එල්ලිලා. ඒ අස්සෙන් රිංගලා යනවා. සේර අපි දෙන්න එන දුරක් ආවනේ. මේ බලන්න. මේවා එහෙම මේ ආරම ලස්සනයි. කොටවල බිම්මල්. මේ කැරක් උඩකට යන්නේ සෙන්රුව. ඔව්. අපි ඒ හින්දා ගමන නවත්තමු.
අපි හැබැයි අවසානයේ දක්වා යනවද මොකද කියන්නේ? ආපහු යන්න. ඒක හොඳයි. මොකද මෙතන අපිට අතනින් නැගින්න පුළුවන් ඕනනම් ඒකට. ඒ නිසා අපි ආපහු යනවා. දැන් කට්ටිය කණ්ඩ උයලත් ඇති. කට්ටිය දන්නේ නැහැ අපි කොහෙද ගියේ කියලා. එම නිසා අපි තීරණය කරා නවතින්න. ඔහොමයි උනේ. හති කියන්නේ ඉතින් මේ ආපු පාරමනේ ආපහු යන්නේ. ඒ ටික ඔයාලා බලන්න ඕනේ නැහැ. කලින් ආපු එකමනේ. හරි. යම්. අතෙන්ට ගිහිල්ලා ආපහු අපි හම්බෙමු. උදේ කෑම ටික හදා ගන්න ඕනේ. ඒ ටික හදන තැනට යන්නේ. ඉතින් මගේ අතේ මොකද්ද තියෙන්නේ කියලා බලන්න ඇති. හැන්ද තියෙන්නේ. යන්කෝ. ලිමාසි අපේ උයනවා. ගෙවිලිය. හැන්ද ඉතින් උයනවනේ. ලිමාසි මොකද හිතන්නේ ගමන ගැන? මට හීතලයි අයියේ. තාමත් ඔව් මේ පේනවනේ අත් දෙක. රංග අයියට අපිට මේවයි පුරුදු දේවල්. ඔව් නේ ගෙදර වගේ නේ. ගෙදර වගේ. ගෙදර හිටියම මේක කරන්නේ. ගෙදර හිටියත් එළියනවා. උදේ කෑම. මෙන්න උඹට මොකද හිතෙන්නේ මාලින්දෝ? මාලින්දෝ සුපිරිම ගමනක්. හොඳයිද? ආයේ සුපිරි දඩවලදී. උඹට මොකද? හොඳයිද? සුපිරි. ඒ වගේ තමයි කයි සෙට් වෙන්නේ නැහැ. මාරු වාතල් දැද්දා. ආයෙත් එනවා? එනවා. අනිවාර්යෙන්. යයියන් අපි දැන් තව කට්ටිය ඉන්නවා. මෙතන දැන් ඔන්න එනවා සෙනුරයි මදුකමල්ලි. ඉතින් බලමු. මොකද හිතෙන්නේ සෙනුර ගමන ගැන? ගමන සුපිරි. මොන මොකද හිතෙන්නේ? හොඳයි ආයෙත් එනවා. හොඳටම කරා. එදකිරි. ඉතින් ඔන්න උදේට උයනවා රංගයියගේ වයිෆ් ඉන්නවා. හිමාෂි දෙන්නත් එක්ක එකතු වෙලා උදේට උයනවා. දැන් තමයි පොඩ්ඩක් හිතට දුකක් දැනෙන වෙලාව. ඇයි කියලා දන්නවද? ඔන්න දැන් වැවතැන්නෙන් අපි පිටත් වෙන්න තමයි යන්නේ. අපේ සම්පූර්ණ මෙන්න මෙතනනේ අපි කැම්පින් කරේ. මෙන්න මෙතනනේ. ඔන්න ටෙන්ට් ටික සියලු දෙයක්ම ආපහු අපි ටක් කරගත්තා. දැන් යන්න තමයි යන්නේ. ඉතින් ඔන්න සුන්දර කැම්පින් එකක් සිද්ධ වුණා. කිසිම කරදරයක් නැතුව හුළඟ පොඩ්ඩක් තිබ්බා. ඒක විතරයි අවුලකට තිබ්බේ. අවුලක් නැහැ. ඒකත් හොඳයි ඉතින්. මරු මම මෙතන කැමතිම දේ තමයි මෙන්න මේ ගහ. මෙන්න මේ ගහ හුදකලාව තියෙන ගහක්. ඉතින් මාරම ලස්සනයි ඒක. ඉතින් ඔන්න වැවතැන්නෙන් අපි දැන් සමුගන්න තමයි යන්නේ. ඉතින් පල්ලහැට යන වීඩියෝ එක බලන් ඉන්න. මොකද ඊයේ පහළ එද්දි මොන වගේ view එකක්ද තියෙන්නේ කියලා ඔයාලට බලා ගන්න බැරි වුණා. මොකද මං කියවනේ රෑනේ ආවේ. ඒක නිසා හරි අපි යන ගමන් අය කතා කරමු. ඉතින් හැමෝම
සතුටින් ඉන්න ඕනේ. ඔන්න channel එක subscribe කරන්න. තවත් videos බලන්න. ඉතින් අපි දැන් යන්නේ පහලට. බලන්නකො ඉතින් මොන තරම් ලස්සනක් තියෙනවද කියලා. මේ ඉතින් සුන්දර වැව තැන්නට එන පාර. ඇයි ඈ කනට කවුද අපේ කොම්පැනි නම කිව්වේ? මං ඒකනේ කියේ මූත් විජ්ජා වගේ කියලා. ඔය ඒ විජ්ජා මේ හුජ්ජා. ඒ අතර ඔකට හුජ්ජා කියමු ඈ. ඒ විජ්ජෝ ඊයේ අර සීන් එකත් එක්ක ඒ විජ්ජා මේ හුජ්ජා. මොකක්ද කියන්නේ? ඔන්න ගමනේ අවසානයේ වගේම වීඩියෝ එකෙත් අවසානට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සුන්දර ගමනක් තිබ්බා. හොඳ කැම්පින් එකක් තිබ්බා. එතකොට මම ගස් නැග්ගා. ඒ වගේ දේවලුත් කරා. ඉතින් මාර අත්දැකීම් ටිකක් මම ගත්තා. ඉතින් වැවතැන්න කියන්නේ හොඳම තෝතැන්නක්. මම අර උඩදිත් කිව්වේ. කැම්පින් කරන අයට, ට්‍රැවලින් වලට ආස අයට, කැම්පින් කරන්න එන්න ආස ඉන්න අයට වැවතැන්න කියන්නේ හොඳ තෝතැන්නක්. ඉතින් මෙතෙන්ට එන්න ලොකේෂන් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මම සඳහන් කරන්නම්. ඒ වගේම ඔන්න හැමෝටම කියනවා මේ පරිසර වලට ඇවිල්ලා මේ පරිසර විනාශ කරන්න එපා. මොකද මම හැමදාම කියනවා වගේ මේ පරිසරය රකින්න තාක් පරිසරය අපි රකින්නවා. අන්න ඒක මතක තියාගෙන අපි මේ පරිසරයේ විඳිමු. පරිසරය එතකොට අපිට විඳින්න හොඳ පරිසරයක් ලබා දෙයි නිසකවම. ඒක නිසා ඉතින් මේ පරිසරය අපි රැකලා අපි අපේ වින්දනය ලැබලා විතරක් අපි මෙතනින් පිටත් වෙමු. අඩුම ටොපි කොලයක්වත් දාන්න නැතුව අපි මෙතනින් එනවා. ඒ වගේම ඔයාලත් ඒ වගේම කරන්න. ඉතින් අවසාන වශයෙන් මම කියන්න තියෙන්නේ ඔයාලට channel එක subscribe කරන්න. ඉතින් යාළුවන්ට බලන්න වීඩියෝ එකක් share කරන්න කියලා කියනවා. ඒ වගේම තමයි තව යන්න තියෙනවා, ගෙදරට යන්න තියෙනවා. ඉතින් අපේ දෙන බයික් දෙක ආවා. තව කාර් එක උඩ එන ගමන් පොඩ්ඩක් පාර අබලන් තත්ත්වයේ තියෙන නිසා ඉතින් අපි දැන් ගෙවල් බලා තමයි යන්න හදන්නේ. මොන හරි කණ්ඩත් ඕනේ, බඩගින්නක් තියෙනවා මට නම්. මොන හරි කාලා ගෙවල් වලට යනවා. ඉතින් වීඩියෝ එක එන්ඩ් කරන්නම් මම. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එක share කරන්න. අඩුපාඩු තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න අනිවාර්යෙන්. මම ඒක අනිවාර්යයෙන්ම මගේ වීඩියෝ එකට අන්තර්ගත කරන්න බලනවා. අඩුපාඩුවක් තියෙනවා නම් මම ඒ අඩුපාඩුව හදා ගන්න බලනවා. ඉතින් ලස්සන වල ටිකක් බලමු ඉස්සරහට. හැමෝටම ජය.